අද මේ ලෝකයට වෛරය උගුල ගන්න බැරි තරමට වැඩි වෙලා. මේක අද ඊයක නෙවෙයි. දැනට වසර කිහිපයකට පෙර සිටම මේ කතාව අපට අහන්න ලැබුණා. මේක ගොඩක් දුරට හේතු වෙලා තියෙන්නේ එකිනෙකා පරයා නැගෙන ආත්මාර්ථකාමී බවයි. ඒ නිසාම එකිනෙකා අතර තරඟයක් ඇති වෙලා. ලෝකේ රටවල් අතර තරඟ ඇති වෙලා. විවිධ ජන කොට්ටාස අතර, විවිධ ජාතීන් අතර, ඒ වගේම සංස්කෘතීන් අතර, ආගම් අතර තරඟ ඇති වෙලා. ආගමික ප්‍රධානම අංගය වන අවිහිංසාව තවත් සමහර ආගම්වල හිංසාව වෙලා. ඔවුන් ආගමේ නාමයෙන් මිනිසු පවා මරණයට පත් කරන්න පෙළඹෙනවා. මුදල් අරමුණු කරගෙනම මුදල් පසුපස හඹා යන විට මනුෂ්‍ය ගුණධර්ම නැති වෙලා යනවා. මම මගේ කියන ආත්මාර්ථකාමී අදහස පුද්ගලයන් වශයෙන්ුත්, ආගම් වශයෙන්ුත්, පක්ෂ වශයෙන්ුත්, ජාතීන් වශයෙන්ුත්, සංස්කෘතීන් වශයෙන්ුත්, රටවල් වශයෙන්ුත් ඊටාම දරුණු විදියට බෙදාවෙන් කරගෙන තමා සහ තමාගේ ගුඩට පමණක් වාසිදායක වන ලෙස ඉතා දරුණු ආත්මහාතකාමී වැඩපිළිවෙලක සිරගත වී සිටින මිනිසුන් මේ ලෝකයට වෛරය වපුරමින්, වෛරයෙන් වෙලෙමින් ඉතා දරුණු විනාශයකට වේගයෙන් ගමන් කරමින් සිටින යුගයක් වෙලා. සබාදහමට අනුකූල නොවන කිසිවක් ලෝකේ පවතින්නේ නැහැ. ලෝකේ ජනගහනය එන්නෙම වැඩි වෙනවා කියලා හිතුවට එහෙම වෙන්නේ නැහැ. සබාදහමින් එක පාලනය කරනවා. අද ලෝකයේ මිනිස්සුන්ට වඩා සත්ව ගහණය එන්නෙම වැඩි වෙලා. ඒක බොහෝ විට ඔබට තේරෙනවා ඇති. මේ ලෝකේ විනාශය කරාගෙන යන ප්‍රධානම සහ එකම සත්වයා මිනිසායි. අනෙක් සියලු සත්වයන් Tamanට ආවේනිකාන්තමින් ආහාර සොයාගෙන තම වර්ගය බෝ කරමින් සබාධම රකමින් ජීවත් වෙන අතර මිනිසා එකිනෙකා පරයමින් තණ්හාව, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව නපුර වපුරමින් ස්වභාවික පරිසරය විනාශ කරමින් ආත්මාර්ථකාමී ලෙස කටයුතු කරමින් නැත. රටවල් අතර ආයුධ සන්නද්ධ යුද්ධ, වෙළඳ යුද්ධ, ස්වාභාවික සම්පත් යුද්ධ, දැනුමෙන් සන්නද්ධ යුද්ධ, ආගම් යුද්ධ, ජාති වශයෙන් යුද්ධ ආදී විවිධ යුද්ධයන් විටින් විට හට ගන්නවා. එක රටක් යුද්ධයක් ආරම්භ කළ පසු ඇතැම් විට තවත් රටවල් ඊට අනුග්‍රහය ලබා දෙනවා. ඊට විරුද්ධ වන රටවල් නැතුවාද නොවේ. එහෙත් මෙහි ආදීනව දකිමින් සාමය සඳහා මෙම රටවල් මෙහෙයවීමට කටයුතු කරන්න පිරිස් අඩු වෙලා. මිනිසුන්ගේ තණ්හාව, ආශාව, ක්‍රෝධය, වෛරය, මමත්වය බොහෝසේ වැඩි වෙලා. ඒ නිසා අනේකා පරදා අපජයග්‍රහණය කළ යුතු යන හැඟීමෙන් යුද්ධ කිරීමට පෙළඹිලා. එහෙත් කිසිදු යුද්ධයකින් ආධ්‍යාත්මිකව හෝ භෞතිකව කිසිදු ලාභයක් ලැබිය නොහැක. සිදුවන්නේ මිනිසුන්ගේ ආධ්‍යාත්මය සහ භෞතික සියල්ල විනාශ වීම පමණයි. එයින් තවත් වෛරය, ක්‍රෝධය නපුර වැඩි වෙනවා මිසක් අඩුවීමක් නැත. මේ සබාධමට හෝ විශ්ව න්‍යායට අනුකූල නොවේ. එහෙත් ඉවසීමක් නැති මිනිසුන් විනාශය කරාම මේ ලෝකය ගෙන යමින් ඒ තුලින් ආස්වාදයක් ලබමින් සිටි. මුලින් ආස්වාදයක් ලැබුණද ආදීනවය එන්නේ ඊට පසුවයි. එසේම ආස්වාදයට වඩා ආදීනවය ඊට බරපතලයි, ඊට ගැඹුරුය. ඒ නිසාම යුද්ධයන්ගෙන් බොහෝ විට විනාශ වූ පසු බොහෝ අයට සාමය මතක් වේ. එවිට බොහෝ ජීවිතද, මිනිසුන්ගේ ආධ්‍යාත්මික ශක්තියද, භෞතික සියල්ලද විනාශ වී බොහෝ දෑ අහිමි වී ගොසිනි. දරුවන්ට මව්පියන්ද, මව්පියන්ට දරුවන්ද අහිමි වී ඇත. ගේදොර, ඉඩකඩම්, යාන වාහන, දේපල බොහෝ දෑ විනාශ වී අලු වී ගොසිනි. බැලු පැත්ත විනාශ වී ඇත. වෛරය, ක්‍රෝධය, තණ්හාව, ඊර්ෂ්‍යාව අසීමිතව මොහු කරා ගොස් ඉන් නැගෙන අඳුනාව පමණක් මේ සබාධමට විශ්වයට මුසු වී ගොසිනි. මිනිසාගේ තණ්හාව, වෛරය, ක්‍රෝධය, අසීමිත ආශාව, මමත්වය මොහු කරා ගිය විට ලැබෙන භයානක ප්‍රතිඵලය එයයි. මෑත භාගයේත් අතීතයේත් වසර ගණන් විවිධ රටවල විවිධ යුද්ධයන්ගෙන් කිසිවෙකුට හිමි වූ දෙයක් නොමැත. ජයග්‍රහණයන් බලාපොරොත්තු වද හිමි වී ඇත්තේ අහිමි වීමමයි, ලැබී ඇත්තේ නොලැබීමමයි. මෙසේ ආත්මාර්ථකාමී හැඟීමෙන් තණ්හාධික මිනිසා විසින් මේ සුන්දර ලෝකය, මේ වටිනා ලෝකය විනාශය කරා ගෙන යාමෙන් මුදවා ගැනීමට ඔබටද දායක වී හැකි බව ඔබ දන්නවාද? ඔව්, මේ සුන්දර ලෝකය විනාශයෙන් බේරා ගැනීමට ඔබට පුළුවන්. ඒ සඳහා ඔබ සූදානම් නම් ඔබද මේ විශ්වයේ ජීවත් වන සුවිශේෂී පුද්ගලයෙකු වනු ඇත. එවිට මේ විශ්වයද සබාධමද ඔබට උදව් කරනු ඇත. මක්නිසාදයත් මේ විශ්වය, මේ සබාධම මෙන්ම මේ ලෝකයත් සාමකාමීව බිහි වී සාමකාමීව පවතින්නකි. මේ විශ්වයේ, මේ සබාධමේ පැවැත්ම සාමයයි. සියලුම සත්වයන් සබාධමේ දරුවන්ය.
මේ ලෝකයේ ඇති සියලුම සම්පත් සියලු සත්වයිනටම පොදු වූවකි. ඕනෑම අයෙකුට සාමකාමී ලෙස සාධාරණ ලෙස බොහෝසේ ඕනෑතරම් කිසිවකුට හිංසාවක් නොවන අයුරින් උපයා සපයාගෙන ඒවා පරිහරණය කරාට කිසිදු වරදක් නැත. එය ආගම දහමටද අනුකූලය. එහෙත් අසාධාරණ ලෙස බලහත්කාරයෙන් සොරකමින් බොරුවෙන් වංචාවෙන් ලබා ගැනීම මේ සෝබා දහමට එකඟ නොවේ. එසේම එය මේ විශ්වයේ විශ්ව නීතියටද පටහැනිය. මේ ලෝකය මේ විනාශයෙන් බේරා ගැනීමට ඔබ කැමති නම් ඔබ මුලින්ම සාමකාමී වන්න. මොනම ප්‍රශ්නයක් ආවත් ඔබ කලාකාරී නොවී සාමකාමීව ඊට මුහුණ දෙන්න. කිසිදු ප්‍රශ්නයකට කිසිදු විටක කිසිදු කෙනෙකුට හිංසා නොකිරීමට වග බලා ගන්න. අඩුම වශයෙන් සත්වයෙකුට හෝ හිංසා නොකරන්න. ඉවසීම ප්‍රගුණ කරන්න. කිසිදු වැරදි ක්‍රියාවක නිරත නොවන්න. එවිට ඔබ සෝබා දහමට අනුකූල වූ සුවිශේෂී පුද්ගලයෙකු වුණ ඇත. එවිට ඔබට මේ විශ්වයේ ආශිර්වාදයත් සෝබා දහමේ ආශිර්වාදයත් නිරන්තරයෙන් ලැබෙනු ඇත. සෑම විටම අපට ලැබෙන්නේ අපි දෙන දෙයමයි. අප දෙන දෙයට අදාළව ඒට අදාළ දේවල්ම විවිධ මට්ටම් වලින් ගුණාකාර වී නැවත අපටම ලැබෙනු ඇත. වපුරන දේ අනුවම අස්වැන්න ලැබෙනවා යයි කීමනක් ඇත්තේ ඒ නිසයි. ඒ අනුව අප හොඳ කරන විට අපට හොඳ ප්‍රතිඵලද නරක කරන විට නරක ප්‍රතිඵලද ලැබීම නියතයි. අප මෙසේ විශ්වයට හොඳ දෙය දෙන විට අපට විශ්වයෙන් ලැබෙන්නේද හොඳ දෙයමයි. අප මිනිසුන්ට යමක් දෙන විට උදව් උපකාර කරන විට බුදුදහමට අනුව නම් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නයට සිල්වත් ගුණවත් ඇත්තන්ට නැති බැරි උදවියට සත්වයිනට ඊතා මෛත්‍රී සහගත සිතින් පිරිසිදු චේතනාවෙන් දන් දෙන්න පරිත්‍යාග කරන්න. කතෝලික ඉස්ලාම් ධර්මයට අනුවත් ඒ අනුශාසනාවන් පරිදි දන් දීමට පරිත්‍යාග කිරීමට කටයුතු කරන්න. එසේ දන් දෙන විට එම ආශිර්වාදය විශ්වයෙන් නැත්නම් සෝබා දහමින් අපට ලැබීම නියතයි. එය අනිවාර්යයෙන්ම කිහිප ආකාරයකින් ගුණ වී නැවත අපටම ලැබෙනු ඇත. එහෙයින් සෑම විටම හොඳින් ජීවත් වීමටත් විතරම හොඳ දේ පුරුදු කිරීමටත් උත්සාහ කරන්න. සෑම විටම හොඳ කල්පනාවෙන් සිට මෙය පුරුදු කරන්න. මේ සමගම ඔබ විශ්වයට සියලු සත්වයිනටම මෛත්‍රිය වඩන්න. මා ඇතුළු සියලු සත්වයෝම සුවපත් වේවා. කායික සුවයෙන් මානසික සුවයෙන් සුවපත් වේවා. මේ විශ්ව මාතාවද මේ සෝබාදම් මාතාවද සුවපත් වේවා. මා සමග මිතුරු ඌද මැදහත් ඌද සතුරු ඌද සියලුම දෙනා සුවපත් වේවා. සියලුම සත්වයෝ දුකින් මිදේවා. සියලුම සත්වයෝ සුවපත් වේවා. කායික සුවයෙන් මානසික සුවයෙන් සුවපත් වේවා. මේ විශ්ව මාතාව සුවපත් වේවා. සුවපත් වේවා. සුවපත් වේවා. මේ සෝබාදම් මාතාව සුවපත් වේවා. සුවපත් වේවා. සුවපත් වේවා. සියලු සත්වයෝම සුවපත් වේවා. යයි ඔබේ සිත පිරිසිදු කරගෙන සැහැල්ලු කරගෙන බොහෝම පිරිසිදු ස්ථානයක සිට ඊටාම සැහැල්ලුවෙන් ඊටාමත් පිරිසිදු සිතින් පිරිසිදු චේතනාවෙන් මෙම ප්‍රාර්ථනාව කරන්න. ටික දිනක් යන විට ඔබට මෙය ඊටාම සැහැල්ලු මනසකින් කරගෙන යාමට හැකි වනු ඇත. මෙය භාවනාවකි. මෙය නිතර වඩන්න. ඔබ මේ හරියටම ප්‍රගුණ කරන්නේ නම් ඔබ විශ්වයේ ජීවත් වන මේ සෝබා දහම සමග ජීවත් වෙන සුවිශේෂී පුද්ගලයෙකු වනු ඇත. එසේම විශ්වයේ ආශිර්වාදයත් සෝබා දහමේ රැකවරණයත් ඔබට ලැබේ. ඒ නිසාම ඔබගේ සියලු කටයුතු සාර්ථක වී ලෙඩ රෝග අඩු වී ඔබ සුවපත් භාවයට පත් වේ. එවිට ඔබේ මෛත්‍රියේ කිරණ ඔබේ ආධ්‍යාත්මික ශක්තිය මුළු විශ්වයටම සෝබා දහමට ආශිර්වාදයක් වනු ඇත. ඔබට ජය. ඔබ සුවපත් වේවා. සුවපත් වේවා. සුවපත් වේවා.